මේ දවස්වල දෙවියන් වහන්සේ අපිට කතා කරන කාරණේ තමයි සම්පූර්ණ දෙවියන් වහන්සේ වෙනුවෙන් වෙන්වීම. උන්වහන්සේ වෙනුවෙන් කැපවීම. හරියට දෙවියන් වහන්සේගේ මාලිගාවේ වාජන උන්වහන්සේගේ සේවයට විතරක් කැප වෙලා තිබුණා වාගේ දේව මාලිගාවේ වාජන දෙවියන් වහන්සේගේ සේවයට විතරක් කැප වෙලා තිනවා වගේ අපිත් දෙවියන් වහන්සේ වෙනුවෙන් සම්පූර්ණ කැපවීමක් කරන්න නැත්නම් වෙන්වීමක් සිදු වෙන්න මම හිතන උන්වහන්සේ අපිට කතා කරනවා. මම ඒ ගැනම තමයි අද ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න යන්නේ. යම්කිසි කාරණා කීපයකට එක්ක අපි කියවමු 2 කොරින්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 2 කොරින්ති 6 අපි කියවමු 14 වෙනි පදය. නොඇදිලි කාර්යයන් සමග අසම ලෙස සම්බන්ධ නොවෙන්න. ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගීකම මොකක්ද? නොහොත් අන්ධකාරය සමග ආලෝකයේ ඇති පංගුකාරකම කුමක්ද? දැන් අපි මේ කතාව අහලා තියෙනවා ගොඩක්. අපි මේ බයිබල් පදේ ගොඩක් කියවලා තියෙනවා. අසම ලෙස සම්බන්ධ වෙන්න. මේ අසම ලෙස කියන එක නැත්නම් මේ අසම ලෙස සම්බන්ධ වීම කියලා කියපු ගමන් අපි ඒකට විවිධ අර්ථකථන දෙනවා. මොකක්ද මේ අසම ලෙස කියන්නේ? කොච්චර දුරද සම නැත්නම් අසම වෙන්නේ? කොතනින් එහාට ගියොත්ද අසම ලෙස කියලා කියන්නේ කියන එක එක අය විවිධ අර්ථකථන දෙනවා. දැන් අපිට මන් දන්නේ නැහැ තීරණය කරන්න පුළුවන්ද කියලා කොතනද ලයින් එක අඳින්නේ කියලා. ඒක අපිට තීරණය කරන්න බෑ. ඒක දෙවියන් වහන්සේ තීරණය කරලා තියෙන්නේ. ඒක දෙවියන් තීරණය කරලා ඉවරයි. මම හිතන අපිට ඒක මේ අමුතුවෙන් හොයාගන්න දෙයක්වත් නැහැ. අසම ලෙස අන්‍ය භක්තිකයන් එක්ක සම්බන්ධ නොවෙන්න කියලා කියනකොට හරි අපි බලමු කොහොමද මුල් ස්වභාවයේ අය වාසය කරේ ජීවත් වුනේ. හරි අපි දැක්කා ඒගොල්ලන්ගේ ස්වභාවය නැත්තම් මුල් ස්වභාව ආරම්භ කරද්දී ජෙරුසලමේදී ඒගොල්ලන් කොහොමද ජීවත් වුනේ කියලා. ඒගොල්ලන් කොහොමද සම්බන්ධකම් පැවැත්වුවේ? ඒගොල්ලෝ ජීවත් වුනේ ජෙරුසලම ඇතුළේමයි. ජෙරුසලම කියන්නේ ආගමික නගරයක්. දැන් ජෙරුසලම කියන්නේ දේව මාලිගාව තියෙන දේව මාලිගාවේ ගොඩක් දේවල් සිදු වෙන පූජනීය ස්ථානයක් අපි හිම හිතමුකෝ. හරි. ඒතර ඒ නගරයේදී කොහොමද මේ ස්වභාවය අය අනිත් අයත් එක්ක ගනුදෙනු කරේ? අපි අමතක කරන්න අරකයි ඒ කාලේ රෝම පාලනයක් තිබුණේ ජෙරුසලමේ. ඉතින් කොහොමද ඒගොල්ලෝ මේ සම්බන්ධකම් පැවැත්වුවේ? කොහොමද ඒගොල්ලෝ ජීවත් වුනේ? හරි. එතකොට දැන් මේ අයගේ ජීවන රටාව මොන වගේද? අන්නේ ඒකෙන් අපිට හොඳ අදහසක් දැනගන්න පුළුවන්. මොකද යේසුස් වහන්සේ කෙලින්ම උපදෙස් දීපු කණ්ඩායම නෙමෙයි අය. හරි. එතකොට දැන් මෙතන පාවුලතුමා කතා කරලා කිනකොට අසම ලෙස සම්බන්ධ වෙන්න එපා කියලා. පාවුලතුමා අදහස් කරන දේ දැනගන්න නම් අපිට හොඳම අවස්ථාව තමයි ඒ කාලේ තිබිච්ච සභාව දිහා බලන එක. හරි. ඒ සභාව කොහොමද හැසිරුනේ? මිනිස්යන් එක්ක, පිටස්තර අයත් එක්ක. පිටස්තර අයත් එක්ක කොහොමද ඒගොල්ලෝ ගනුදෙනු කරේ? මොන ආකාරයකද? අපිට ගොඩාක් දේවල් බයිබලයේ එච්චර සඳහනක් නැහැ. ඒගොල්ලෝ පිටස්තර අයත් එක්ක ගනුදෙනු කරපු විදිහ. නමුත් ඒගොල්ලෝ ඇතුලේ කොහොමද ජීවත් වෙන්නේ? නැත්නම් සභාව ඇතුලේ එකිනෙක කෙනා අතර ජීවත් වෙච්ච විදිහ එකිනෙකා සමග ගනුදෙනු කරපු විදිහ ගැන අපි දන්නවා බයිබලයේ ලියවිලා තියෙනවා යවුම් පත්‍රවල ක්‍රියාපොතේ එහෙම සඳහන් වෙලා තියෙනවා. මොකද පිටස්තර අයත් එක්ක මොන වගේ ගනුදෙනුවක්ද තිබුණේ? කොහොමද ඒගොල්ලෝ සම්බන්ධකම් පැවැත්වුවේ? අන්න ඒ වගේ කාරණාවල් ගැන අපි බලනකොට අපිට දැනගන්න පුළුවන් මේ අසම ලෙස කියන එකේ අදහස මොකක්ද කියලා. හරියට එච්චර දුර යන්න ඕනෙත් නැහැ. අපි මේ කියවපු කොටසෙම ඊළඟ පද ටික අපි පොඩ්ඩක් කියවුවොත් අපිට යම්කිසි අදහසක් එනවා. දෙවියන් වහන්සේ කොතනද ඉර ඇඳලා තියෙන්නේ? මොකද අපිට පුළුවන් අපේ මේ වර්තමාන ලෝකයේ ඉඳගෙන වර්තමාන සංස්කෘතියේ ඉඳගෙන අපිට අර්ථකථනයන් දෙන්න ඕන තරම් ඉන්නවා. මම දන්නවා ඕන තරම් ගොඩාක් අය මම දැකලා තියෙනවා ක්‍රිස්තියානි අය. ඒගොල්ලන්ගේ ඔපිනියන් එකේ හැටියට ඒගොල්ලන්ගේ අදහසේ හැටියට මේ අසම ලෙස කියන එක අර්ථකථනය කරනවා. හරි. මං හිතන්නේ අපි කිසි කෙනෙකුට එහෙම දෙවියන් වහන්සේ වරප්‍රසාදයක් දීලා තිනවා කියලා අසම සම කියන එක කොතනද කියන එක ඉරක් ඇඳලා අපිට තීරණය කරන්න. මොකද එහෙම කරනවා නම් එහෙනම් දෙවියන් වහන්සේ මුල් ඒදන් උයනේදී අර දැනගැන්ම නපුර සහ යහපත දැනගැන්මේ ගහෙන් කන්න එපා කියලා කියන්නේ.
හරි. ඒකෙන් දැනගත්ත නිසානේ මේ අපි ඉරඳින්න ගත්තේ. අපි හොඳ නරක තීරණය කරන්න කියන්නේ මේ ඔක්කොම උනේ. ඒතර මං හිතන්නේ දෙවියන් වහන්සේ තවදුරටත් අපිට දීලා තිනවා කියලා හොඳ නරක තේරුම් ගන්න. හරි. ඔයා හිතන විදිහට හොඳ දේ ඔයා කරන්න. ඔයා හිතන විදිහට නරක දේ ඔයා නොකර ඉන්න. එහෙම එකක් කියලා නැහැ. දෙවියන් වහන්සේ අපිට යම්කිසි කාරණා ස්ටෑන්ඩඩ් එකක් දීලා තියෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් අපේ සංස්කෘතියට ඒක අදාළ වුණත් නැති වුණත් අපි ජීවත් වෙන වර්තමාන සමාජ ක්‍රමයට ඒක අදාළ වුණත් නැතත් ඒක තමයි ස්ටෑන්ඩඩ් එක. ඒක තමයි දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක. එතකොට ඔයාට මට අර්ථකථනය කරන්න නිදහසක් දීලා නැහැ මොකද්ද කරන්න හොඳ මොකද්ද කරන්න නරක කියන එක. අපිට තීරණය කරන්න බෑ. හොඳ නරක තීරණය කරන ගහෙන් කාපු නිසා තමයි මිනිස්සයා ඒ තත්ත්වයට වැටුනේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒක නෙමෙයි. දෙවියන් වහන්සේ දන්නේ හොඳ මොකද්ද කියලා, දෙවියන් වහන්සේ දන්නේ නරක මොකද්ද කියලා. ඒ නිසා දෙවියන් වහන්සේට අනුව උන්වහන්සේ ඉලක්ක ඇඳලා තියෙනවා මේ අසමල් ලෙස සම්බන්ධ වීම ගැන. ඉතින් අපි බලමු තවදුරටත් ඉස්සරහට කියවලා මොනවාද පාවුලතුමා ගැන කියන්නේ. 2 කොරින්තිය පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ කියනවා මෙන්න මෙහෙම. බෙලියල් සමග ක්‍රිස්තුස් වහන්සේගේ ඇති එකමුතුකම මොකක්ද? මොහොත් නොහදන කෙනෙක් සමග ඇදහිලිවන්තයෙකුගේ ඇති කොටස මොකක්ද? එතකොට නොහැදිලි කෙනෙක් එක්ක ඇදහිලිවන්තයෙකුගේ තියෙන සම්බන්ධකම මොකක්ද කියලායි මේ අහන්නේ. නැත්නම් බෙලියල් සමග ක්‍රිස්තුස් වහන්සේගේ ඇති එකමුතුකම මොකක්ද? හරි. අපි දන්නවා ක්‍රිස්තුස් වහන්සේ එක්ක බෙලියල් නැත්නම් බාල් නැත්නම් යක්ෂයාට කිසිම එකමුතුකමක් නැහැ. ඔයගොල්ලෝ දන්නවා නම් දැනගන්න ක්‍රිස්තුස් වහන්සේට යක්ෂයාත් එක්ක කිසිම විදිහක එකඟතාවයක් නැහැ. කියන්න බෑ යක්ෂයා මං වාගේ මෙන්න මේ සාතන් මං වාගේ මෙන්න මේ ටිකට එකඟ මේකට විරුද්ධ එහෙම එකක් නැහැ. කිසිම නැහැ. මොන විදිහකට එකමුතුකමක් නැහැ. ක්‍රිස්තුස් වහන්සේ සමග නැත්නම් ක්‍රිස්තුස් වහන්සේට බෙලියල් සමග නැත්නම් යක්ෂයාත් එක්ක කිසිම විදිය මොන විදිහේවත් එකඟතාවයක් එකමුතුකමක් නැහැ. මොන විදිහේ. අන්න එහෙම කියලා තමයි පෞලතුමා කියන්නේ ඇදහිලිවන්තයා සහ නොඇදහිලිවන්තයා අතර ඇති සම්බන්ධකම මොකක්ද? මොකද්ද කොටස? ඔයාගේ පාර්ට් එක මොකක්ද ඒක? ඔයාගේ කොටස මොකක්ද අරයත් එක්ක තියෙන්නේ? හරි. අපිට ගිහිල්ලා කඩේකින් මාකට් එකකින් බඩුවක් ගන්න පුළුවන්. හරි. දැන් ඒක සාමාන්‍ය නික හිතවත්කම් ඇති කරගෙන දේවල් ඇති කරගෙන ඒවා සංස්කෘතියට අදාළ කරගෙන ඒව කරන්න බෑ. දැන් මේ දවස්වල අපි මේ ලංකාවේ අපි අවුරුදු සමරන වාතාවරණයක ජීවත් වෙන්නේ. ඉතින් අපිට ඒ වගේ සම්බන්ධ වෙන්න පුළුවන්ද? ඒකයි මේ අහන්නේ. හරි. එතකොට ඒ වගේම අහනවා පෞලතුමා අහනවා ඊළඟ පදේ 16 වෙනි පදේ කියනවා මෙහෙම. ඒ වගේම දෙවියන් වහන්සේගේ මාලිගාවට හරි දෙවියන් වහන්සේගේ මාලිගාවට රූප සමග ඇති රූප නමස්කාර රූප දේව රූප එක විවිධ රූප නමස්කාර කරන ඒ දේවල් අපි කියමු ඒ රූප සමග ඇති සම්බන්ධකම මොකක්ද? හරි. එහෙම කියලා කියනවා නුඹලා ජීවමාන දෙවියන් වහන්සේගේ මාලිගාවයි. හරි. ඒතර අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මාලිගාව නම් බයිබලෙත් පැහැදිලිව කියනවා පෞලුස් මෙතන සිහි කරලා දෙනවා නුඹලා දෙවියන් වහන්සේගේ ජීවමාන දෙවියන් වහන්සේගේ මාලිගාව. ජීවමාන දෙවියන් වහන්සේගේ මාලිගාව. ඒතර අපි මාලිගාව නම් දෙවියන් වහන්සේගේ අපිට මොනවාද රූපත් එක්ක තියෙන සම්බන්ධකම? ඒකයි මේ අහන්නේ. දැන් ඕක අපි අර්ථකථනය කරන්නේ නැත්නම් අපි මේක බලන්න ගන්න කෝණය තමයි මේ වර්තමාන 21 වෙනි සතවර්ෂයේ කෝණය. නමුත් මේ 21 වෙනි සතවර්ෂයේ අපි බලාගෙන අපි මේ සමාජ ක්‍රමයේ දිහා බලලා මේක අර්ථකථනය කළොත් මම හිතන්නේ අපිට ගොඩාක් දේවල් වරදවල වටහාගෙන වැරදි දේවල් කරන්න ඉඩ තියෙනවා. මොකද මේක ලියුවේ
මේ 21 වෙනි සතවර්ෂයේ මිනිසුන් ගැන හිතලා නෙමෙයි. මේක මේ අපිට පුළුවන් විදිහට අර්ථකථනය කරන්න කියලා නෙමෙයි ලිව්වේ. මේක ලිව්වේ පළවෙනි ශතවර්ෂයේ. යේසුස් වහන්සේ හිටපු කාලෙම තමයි මේක ලිව්වේ. ඒතර යේසුස් වහන්සේ කුරුසපත් වෙලා වැඩි අවුරුදු ගාණක් ගියේ නැහැ මේ කතාව කියනකොට. ඒතර සභාවේ මුල් සභාවෙම අය තමයි මේක ලිව්වේ. ඒතර යේසුස් වහන්සේව දැකලා උන්වහන්සේත් එක්ක වාසය කරලා උන්වහන්සේගේ වචන කෙලින්ම අහපු අය ඉන්න කාලයක තමයි ඒ අයට තමයි මේක ලිව්වේ. හරි. එතකොට ඒ වගේ මේ යේසුස් වහන්සේ ආරම්භ කරපු නැත්නම් උන්වහන්සේගේ සභාව හැසිරිය යුතු ආකාරය උන්වහන්සේ උපදෙස් දුන්න අය තීරණය කරපු නැත්නම් ඒ අය ලිව්ව සමාජ ක්‍රමය තුල නැත්නම් ඒ මොකද්ද අදහස් කරේ ඒගොල්ලන් කොහොමද මේක වටහා ගත්තේ කියන එක අපි බලනවා මිසක් මේ අද වර්තමානයේ ඉඳලා මේක අර්ථකථනය කරලා හරියන්නේ අද සභාවට වැරදිච්ච තැන මෙන්න මෙතන. මේ අසමලස සම්බන්ධ වෙන්න එපා කියලා කියනකොට අපි මේක අර්ථකථනය කරන්නේ 21 වෙනි සතවර්ෂයේ අපේ සමාජ ක්‍රමයේ ඉඳලා. නෑ. එහෙම කරන්න බෑ. අපි යන්න ඕනේ මේක ලියපු කාලයට. මේක ලියනකොට තිබුණු සමාජ ක්‍රමය මොකක්ද? මේක ලිව්වේ මොන වගේ කට්ටියකටද? ඒක ලියන අය ලිව්වේ මොන වගේ අදහසක්ද? ශුද්ධාත්මයන් වහන්සේ ඒගොල්ලන්ට මේක ලියන්න කියලා කියනකොට ඒ ලියපු අයගේ ස්වභාවය මොන වගේද? ඒගොල්ලන් මොන වගේ සමාජයකටද මේක ලිව්වේ? ඒගොල්ලන්ගේ ජීවන රටාව මොන වගේ වුණාද? හරි. අන්න ඒකයි වැදගත් වෙන්නේ. ඉතින් ඒක නිසා මම පොඩ්ඩක් මම ඉතින් අපි කියමු මේකේ මේ පදේ ඉතින් කියලා මම කියවන්නම්. ඒකේ කියනවා ජීවමාන දෙවියන් වහන්සේගේ මාලිගාවට රූපයත් සමග ඇති සම්බන්ධකම මොකක්ද? එහෙම කියලා කියනවා දෙවියන් වහන්සේ කියනවා මම ඔවුන් අතරේ වාසය කරන්නේ මම ඔවුන් අතරේ හැසිරෙන්නේ නැත්නම් walk among them මම ඒගොල්ලොත් ඇවිදිනවා මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නේය ඔවුන් මාගේ සෙනග වන්නේය. හරි. ඔවුන් මාගේ සෙනග වන්නේ. ඒතර දෙවියන් වහන්සේ කතා කරලා කියනවා ඒ සම්බන්ධ වෙන්න එපා මම ඔබ අතර වාසය කරනවා. හරි. ඒ කියන්නේ අපිට කියනවා සමස්තව සම්බන්ධ වෙන්න එපා. එහෙම කියලා එහෙම වුණොත් මම ඔයගොල්ලොත් එක්ක වාසය කරනවා. එහෙම කියලා ඊළඟ පදේ 17 වෙනි පදේ අපිට කතා කරලා කියනවා පාවුලතුමා එබැවින් නුඹලා ඔවුන් අතරින් පිටතට ඇවිත් when was sitting now එබැවින් නුඹලා ඔවුන් අතරින් පිටතට එළියට එන්න කාතරෙන් ඔවුන් අතරින් ඔවුන් කිව්වේ කවුද? ඇදහිලිවන්තයන් අතරින් නොඇදහිලිවන්තයන් අතරින් සමා වෙන්න. ඇදහිලිවන්තයන්ට කතා කරලා කියනවා නොඇදහිලිවන්තයන් අතරින් එළියට එන්න. අපවිත්‍ර දෙයකට අත ගහන්න එපා. හරි. අපවිත්‍ර දෙයකට අත තියන්නවත් එපා. හරි. මක්නිසාද එවිට මම නුඹව පිළිගෙන හරි මම නුඹව පිළිගෙන නුඹට පියෙක් වෙනවා කියලා ඊළඟ පද ටිකේ කියනවා. හරි මම නුඹට පියෙක් වන්නේ මේ නුඹලා මට පුත්‍රයන්ද වන්නේ යයි පරාක්‍රම වූ දෙවියන් වහන්සේ කියලාසේක. දැන් මම පොඩ්ඩක් කැමති ඔයගොල්ලොත් එක්ක කතා කරන්න මේ එළියට එන්න කියලා මේ පදේ කතා කරලා කියන්නේ මොන වගේ පිටතට එීමක්? නොහැදිලි කාර්යයන් එක්ක අපිත් එක්ක තියෙන ඕන සම්බන්ධකම මොන වගේද? පැහැදිලිව කතා කරලා කියනවා එළියට එන්න. හරි? එළියට එන්න. කිසිම අපවිත්‍ර දෙයකට අත ගහන්න එපා. දැන් ඕක කියනකොට එයාගේ අදහස මොකද තිබුණේ? නැත්නම් මොකද්ද මේ අදහස් කරේ? මේ 21 වෙනි සතවර්ෂයේ කතා කරන කොම්ප්‍රොමයිසින් ක්‍රිස්තියානි ආගමක් ගැන මේ කතා කරන්නේ. ඔයගොල්ලෝ මේ 21 වෙනි සතවර්ෂයේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි මේ හැම දෙයක් එක්කම මිශ්‍ර වෙන්න උත්සාහ කරනවා. එළියට එන්න නෙමෙයි උත්සාහ කරන්නේ. කොහොම හරි ෂේප් එකේ ඉඳයි උත්සාහ කරන්නේ. මිශ්‍ර වෙන්නයි උත්සාහ කරන්නේ. හරි.
දෙවියන් වහන්සේ කතා කරලා කියන්නේ එළියට එන්න. එළියට එන්න. මම නුඹලට පියෙක් වෙන්නේ මොන වෙලාවද දන්නවද? ඒ අය අතරින් එළියට එන්න. කිසිදු අපවිත්‍ර දෙයකට අත තියන්න එපා. ඔගොල්ලෝ දන්නවද පරණ ගිවිසුමට අනුව නම් අපවිත්‍ර දේවල් ගොඩාක් තිබුණා. දෙවියන් වහන්සේගේ සෙනඟ, ඊශ්‍රායල් සෙනඟ. පළවෙනි දේවමාලිගාව විනාශ වෙලා වුණ වහල්කමට ගෙනිච්චට පස්සේ දෙවන දේවමාලිගාව හදලා රෙම්නන්ට් එක නැත්නම් කොටසක් ඊශ්‍රායලට ආවට පස්සේ ඔවුන් කොච්චර අර පිටස්තර බබිලෝනි ක්‍රමයට සහ මේ ලෝක ක්‍රමයට මිශ්‍ර වෙලා තිබුණද කියලා කියනවා නම් ඒගොල්ලන් ඊට පස්සේ නිදහස් රටක් හැටියට තිබිච්ච නැති නිසාම ඒගොල්ලන්ට සිද්ධ වුණා ඒගොල්ලන්ගේ ඒ සමාජ ක්‍රමය තුලම දිගටම ජීවත් වෙන්න. හරි. ඒක නිසා ගොඩක් ගොඩක් දෙවියන් වහන්සේගේ සෙනඟ මේ යුදෝ නැත්නම් ජුඩයිසම් නැත්නම් මේ යුද ආගම අදහපු අය ඒගොල්ලෝ මොකද කරේ සමහර දේවල් කොම්ප්‍රොමයිස් කරා. දේව මාලිගාවේ පූජාවන් වතාවත් කරත් ඒගොල්ලෝ ගොඩාක් දේවල් කොම්ප්‍රොමයිස් කරා. ඒගොල්ලන් අන්‍ය දෙවිවරුන් නමස්කාර කිරීම සහ අන්‍ය දෙවිවරුන්ගේ ගොඩක් කාරණාවල් සාමාන්‍ය දේවල් බවට පත් වුණා. කොටින්ම හෙරොඩ් කියන රජතුමා යේසුස් වහන්සේ බිහි වෙන්න අවුරුදු 100කට විතර වගේ කලින් හිටපු යේසුස් වහන්සේ බිහි වෙනකොට හිටපු හෙරොඩ්ගේ තාත්තා මොකද කරේ? දේව මාලිගාව හැදුවා වගේම ඔහු දේව මාලිගාව වටේ තාප්පයක් හැදුවා වගේම ඔහු දේව මාලිගාවට අල්ලපු වත්තේ නැත්නම් එහා පැත්තේ ඔහු හැදුවා අන්‍ය දෙවිවරුන්ට දේවාලයක්. ඒ රෝමන් ගැරිසන් එක නැත්නම් රෝම හමුදාව වාසය කරපු දේව මාලිගාවට අල්ලපු වත්තේ ඒ රෝම හමුදාව ඉස්සරහා හැදුවා අන්‍ය දෙවිවරුන්ට දේවාලයක්. ඒකට දේවාලයක් නෙමෙයි හැදුවේ. ඔය හැදුවේ මේ පූල් එකක්. පූල් එකක් කිව්වහම තටාකයක්. වතුර තටාකයක්. බයිබලයේ එක තැනක විතරක් ඒ තටාකය ගැන සඳහන් වෙනවා. ඒ තටාකේ නම තමයි බෙතෙස්ඩා. හරි. බෙතෙස්ඩා කියන පූල් එක ගොඩක් හිස්ටෝරියන්ස්ලා ගොඩක් මේ ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාත්මක කැණීම් කරමු නැත්නම් ඒ විශේෂඥයන් ස්කෝලර්ස්ලා බයිබලයේ නැත්නම් මේ පරණ ගිවිසුම ගැන දන්න ජුඩයිසම් ගැන දන්න ගොඩක් අය විශ්වාස කරනවා බෙතෙස්ඩා කියන්නේ අන්‍ය දෙවි නැත්නම් ග්‍රීක සුව කරන දෙවි කෙනෙක්ගේ පූල් එකක් කියලා. හරි අපි දකින්න අර මිනිස්සෙක් වාඩි වෙලා ඉන්නවා එතන කොරෙක් යේසුස් වහන්සේ යනවා එතනට. හරි ඒක තමයි මම මෙතන අදාළ කරගන්නේ නැහැ. කොහොම හරි මම කතා කරන්න කිව්වේ ඒ සමාජ ක්‍රමය තුළ ගොඩාක් මිනිස්සු ජෙරුසලමේ දේව මාලිගාව පාලනය කරපු සදිසිවරු සහ ඒකම වුන් එක එකමුතු වෙලා හිටපු පරිසිවරු අපි දකිනවා යේසුස් වහන්සේ කොහොමද ඒ අයට මොනවාද සරෙන් කතා කරපු විදිය යේසුස් වහන්සේ. ඒ වගේම යොහාන් බෞතිස්ත කොහොමද කතා කරේ ඒ අයට කියන්නේ. ඒ මොකද ඒගොල්ලෝ ගොඩාක් කොම්ප්‍රොමයිස් කරා. ගොඩාක් දේවල් ඒගොල්ලෝ දියාරු කරගත්තා. ඒගොල්ලන් ජීවත් වෙච්ච සමාජයත් එක්ක ගොඩාක් ඒගොල්ලෝ දියාරු කරගත්ත දෙවියන් වහන්සේගේ වචනය. දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වුණා වූ தত্ত্বය ඒගොල්ලෝ පහත් කරා, දියාරු කළා. ඒ දියාරු කිරීම නිසාම ක්‍රිස්තු පූර්ව 200 ගණන් වල ඉඳලා ගොඩක් සෙනඟ දෙවියන් වහන්සේට කැප වෙච්ච සෙනඟ මොකද කරේ? ඒගොල්ලෝ ජෙරුසලමෙන් ඈත් වෙලා කාන්තාරවල ජීවත් වුණා. ඒ කාන්තාරවල ජීවත් වුණා. ඒ කාන්තාරවල ජීවත් වෙච්ච අය මොකද කරේ? ඒගොල්ලන්ගේ ජීවිත සුද්ධව තබා ගන්න, ව්‍යවස්ථාවට අනුව තෝරායකට අනුව ජීවත් වෙන්න ඒගොල්ලෝ තීරණය කරලා ඒගොල්ලෝ ඒ තැන්වල ජීවත් වෙන කණ්ඩායම් බවට පත් වුණා. ඒගොල්ලෝ කොච්චර පිරිසිදුව සිටින්න උත්සාහ කරාද කියලා කියනවා නම් ඒගොල්ලෝ ජෙරුසලම හැඳින්වුවේ බබිලෝනිය කියලා. දේව මාලිගාව තිබුණු ජෙරුසලම හැඳින්වුවේ බබිලෝනිය කියලා.
ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මට්ටමට අනුව ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් එකට අනුව ජෙරුසලම බබිලෝනිය වගේ. ඇත්තටම යේසුස් වහන්සේත් ඒ දේව වගේ තමයි කිව්වේ. උන්වහන්සේ මතකද දන්නේ දෙපාරක්ම දේව මාලිගාවට ඇවිල්ලා මේස පෙරලා කිව්වා නුඹලා මගේ පියාණන්ගේ ගෘහය යාඥා ගෘහයක් වෙන්නව තිබුණු මේ ගෘහය නුඹලා හොරුන්ගේ ගුහාවක් කරලා තියනවා කියලා. හොරුන්ගේ ගුහාවක්. දේව මාලිගාව හොර ගුහාවක් කරලා තියනවා කියලා කිව්වා. යේසුස් වහන්සේම කිව්වා ඒක. මම හිතනවා යේසුස් වහන්සේ සනාත කරා. ඒතර මේ පිටස්තරව ජීවත් වෙච්ච නැත්තම් මේ කාන්තාර බදව දකුණු පළාතේ නැත්තම් මල මුහුද අවට බස්නාහිර පැත්තට වෙන්න මල මුහුදෙන් ජීවත් වෙච්ච මේ ජනාවාස ගැන දැන් මේ මෑත ඉතිහාසෙදී මේ අවුරුදු 30 40 50ක් තිස්සේ ඉඳන් ගවේෂකයන් හොයාගෙන යනකොට ඒගොල්ලන්ට හම්බ වෙලා තියෙනවා. අපි දන්නවා 1947 පස්සේ නැත්නම් 50 ගණන් වල තමයි ඇත්තටම මල මුහුදේ තිබිච්ච අර ඩෙඩ් සී ස්ක්‍රෝල්ස් නැත්නම් මල මුහුදේ ලියකියවිලි කියලා ලිපි ගොඩක් හම්බ වුණේ. මම දැක්කම ගිය සුමානෙත් ලිපි කීපයක් හම්බෙලා තියෙනවා කියලා. ප්‍රවෘත්ති වලට තිබුණා. ඒ මල මුහුදේ ලිපි නැත්නම් ඒ බයිබලය මුළු බයිබලයම එස්ත පොත හැර අනිත් සියලුම පොත් මල මුහුදේ ඒ කුම්රන් කියන පළාතේ කුම්රන් කියන දේශේ ගුහාවන් වල තැන්පත් කරලා ආරක්ෂිතව වෙන් කළ පිටිවිච්ච ඒවා දැන් හොයාගෙන තියෙනවා. මේ මෑත කාලේදී. ඒකත් එක්කම එළිදරව් වුණා ඒ ජීවත් වෙච්ච සමාජය ගැන ගොඩක් දේවල්. නැත්නම් ඒ ජීවත් වෙච්ච මිනිස්සු කණ්ඩායම ගැන. ඔවුන්ට ජොසීෆස් ඔවුන්ව හඳුන්වනවා. ජොසීෆස් කියන්නේ පළවෙනි සතවර්ෂයේ වාසය කරපු ජුදෙව් ඉතිහාසඥයෙක් ෆ්ලාවියස් ජොසීෆස් ඔහු ඔවුන්ව හඳුන්වන එසින්වරු කියලා. නමුත් එසින්වරු කියන එක බයිබලේ නැහැ. අපි දකින්නේ සදිසිවරු, පරිසිවරු, සෙලට්ස්ලා කියලා කට්ටියක් ඉන්නවා, සැමරිටන්ලා කියලා තව කට්ටියක් ඉන්නවා. හැබැයි මේ වගේ මේ කොම්රන් කියන පළාතේ ජීවත් වුණ දෙවියන් වහන්සේගේ වචනයට අනුවම ජීවත් වෙන්න පිරිසිදුකම, ශුද්ධකම උතුම් කොට සලකපු සෙනගක් හිටියා. අනේ ඒගොල්ලෝ තමයි මේ ඩෙඩ් සී ස්ක්‍රෝල්ස් නැත්නම් මේ මල මුහුදේ ලිපි ලිව්වේ. লীලා ආරක්ෂිතව තැන්පත් කරලා තිබුණේ. අවුරුදු 2000කට පස්සේ නැවත දැන් ඒ ලිපි එළියට ඇවිල්ලා ඒ සංස්කෘතිය නැත්නම් ඒ ජනාවාස ගැන ඒ මිනිස්යන්ගේ ජීවන රටාව ගැන දැන් ගොඩාක් අය වටහාගෙන යනවා. මම හිතන්නේ දෙවියන් වහන්සේට ඕන වුණා මේ අවසාන කාලයේදී නැවත ඒ මුල් ස්වභාවයේ තිබිච්ච ස්වභාවය ඒ ස්ටෑන්ඩඩ් එක සභාවට ගේන්න නම් ඒ කාලේ තිබිච්ච සමාජ ක්‍රමය ගැන යම්කිසි අවබෝධයක් වර්තමාන සමාජයට දෙන්න ඕනේ කියලා මම හිතලා ඒක නිසා තමයි දෙවියන් වහන්සේ මේ දේවල් ඉදිරියව කරේ කියලා. අවුරුදු 2000කට පස්සේ ඇංගිලා තිබිච්ච ජනාවාසයක් එළියට ආවේ ඒකයි. තාම අධ්‍යයනය කරනවා. තාම ඒ ගැන එළියට එනවා අපිට කාරණාවක්. මොකට කියන්නේ යන්නේ? මේ එසින් වරු කියන මේ කණ්ඩායම නැත්තම් මේ ජනාවාසී නැත්තම් මේ ගෝත්‍රය නැත්තම් මේ සෙනග ඒගොල්ලන් දේව මාලිගාව කියන එක ප්‍රතික්ෂේප කරලා තිබුණා කිලුටු වෙලා නිසා. ඒක නිසා ඒගොල්ලෝ මොකද කරේ? පූජාවන් කරේ නැහැ, සැක්‍රිෆයිසස් කරේ නැහැ. සතුන් පූජා කළේ නැහැ. ඔවුන් පිරිසිදු වුණේ. ඔවුන් පිරිසිදුකම කියලා තේරුම් ගත්තේ. ඔවුන් පිරිසිදු වෙනවා කියලා ඔවුන් වටහාගෙන තිබුණු ක්‍රමය තමයි දෙවියන් වහන්සේගේ වචනයෙන් පිරිසිදු වෙන එක. වචනය අධ්‍යයනය කිරීමෙන් තෝරා එක සහ ප්‍රොපේතවරුන් තනාක් එක. තොර දෙවියන් වහන්සේගේ මුල් පොත් පහ ව්‍යවස්ථාව සහ ප්‍රොපේතවරු කියලා කියන දෙක. ව්‍යවස්ථාව සහ ප්‍රොපේතවරු. මෙන්න මේ ලියවිලි කියවීමෙන් සහ ඒවා අධ්‍යයනය කිරීමෙන් තමන් පිරිසිදු වෙන බව අතුලාන්තයේ පිරිසිදු වීමක් ගැන ඔවුන් කතා කරනවා. ඔවුන් බලාපොරොත්තු වෙමින් හිටියා. ඔවුන් එක විශ්වාස කරා. එතකොට මේ එසින් වරුන්ගේ ක්‍රියාකලාපය නැත්නම් මේ එසින් වරුන්ගේ හැසිරීම නැත්නම් ජීවන රටාව යම් කිසි විදිහකට අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් අපි දැනගන්න පුළුවන් වෙනවා මේ මුල් ස්වභාව මොකද අදහස් කරේ කියලා. මොකද මේ එසින් වරු විශ්වාස කරපු ගොඩාක් දේවල් යේසුස් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොකද යොහාන් බෞතිස්ත සෑහෙන කාලයක් මේ එසින් වරුත් එක්ක ජීවත් වෙච්ච බව සාක්ෂි තියෙනවා.
ඒතර යෝහන් බෞතිස්ත වනාන්තරේ නැගෙන හඬ නගපු හඬ වනාන්තරයෙන් නගෙන හඬක් ස්වාමින් වහන්සේගේ මාර්ගයේ පිළියෙල කරයි කියලා කිව්වහම යෝහන් බෞතිස්ත කරේ ඇත්තටම මේ එසින් වරුන්ගේ ඉගැන්වෙන නැත්නම් ඔවුන් එක වාසය කරලා ඔවුන්ගේ සමාජික නැත්නම් ඔවුන්ගේ ජීවන රටාවත් එක්ක තමයි යෝහන් බෞතිස්ත සේවය ආරම්භ කළේ. ඒ පළාතෙමයි මල මුහුදාව තමයි යෝහන් බෞතිස්ත කළේ. බෞතිස්ම කළේ. ඒතර ඒ අවට තමයි මේ කුම්රන් කියන පළාත තියෙන්නේ. ඒතර අපිට තේරෙනවා යෝහන් බෞතිස්තගේ යම්කිසි සම්බන්ධකමක් මෙතන තිබුණා. ඒකම එසින් වරුන්ගේ සමාජ නැත්නම් ජීවන රටාව මොකක්ද කියන එක අපිට යෝහන් බෞතිස්ත දිහා බලලා මොකටද හිතා ගන්න පුළුවන්. එතකොට යෝහන් කතා කරපු ශුද්ධකම නැත්නම් යෝහන් පරිසවරුන්ට කතා කරලා කියපු දේවල් වලින් හරි යෝහන් කතා කරලා කියන්නේ කවුද උඹලට කිව්වේ එන විනිශ්චයෙන් ගැලවිලා දුවන්න කියලා. පොළොන් වංශය කියලා කතා කරේ. පරිසවරුන්ට. පරිසවරු කියන්නේ දේව මාලිගාවේ සේවය කරන අය. දේව මාලිගාවේ වතාවත් කරන අය. එතකොට ඒ අයගේ ජීවන රටාවේ නොතිබුණු දෙවියන් වහන්සේගේ වචනයේ හැටියට තියෙන්න ඕන ජීවන රටාව නැත්තම් ඒගොල්ලන්ගේ ජීවිතයේ ස්වභාවය මේ එසින් වරුන් කියලා තිබිච්ච නිසා තමයි මම හිතනවා දෙවියන් වහන්සේ ඒ සමාජ ක්‍රමය යේසුස් වහන්සේ ඉන්න කලින් ඇති කරලා යෝහන් බෞතිස්තව එතනට ගෙනහිල්ලා ඒ ගැන අවබෝධය දීලා ඊට පස්සේ ඔවුන්ගේ තුල තිබිච්චව නැත්නම් ඔවුන් තුලින් කතා කරා වූ ඔවුන් විසින් රැක්කා වූ ඒ සමාජ ක්‍රමය නැත්නම් ජීවන ක්‍රමය තමයි වෙන්වීම කියලා අදහස් කරන්නේ යේසුස් වහන්සේ ගැන්වෙත් නැත්නම් දෙවියන් වහන්සේ අදහස් කරේ. දැන් වෙන්වීම කිව්වහම අපි වරදොල තේරුම් ගන්න අරකයි මේ එසීන්වරු කාන්තාරයට ගිහිල්ලා වෙනම ජීවත් වුණා. දැන් ඒක නෙමෙයි මේ අදහස් කරන්නේ. වරදොල තේරුම් ගන්න මේකෙන් අදහස් කරන්නේ මේ ස්වභාවික ශාරීරික වෙන්වීමට වීමව ගැන නෙමෙයි. මේ එසීන්වරු වනාන්තරයේ ජීවත් වුණාට කාන්තාරයේ හිටියට කුම්රන් පළාතේ ඔවුන්ගේ කණ්ඩායම් ජෙරුසලමෙත් හිටියා. ඔවුන්ගේ කණ්ඩායම් හැම නගරයකමත් හිටියා. මේ එසීන්වරු ඇත්තටම සමාජයේ හැමතැනම විසිරීලා හිටියා. ඔවුන් සමාජයත් එක්ක හිටියා. හැබැයි සමාජයෙන් කිලිටුුන්නේ නැහැ. හැබැයි ඔවුන් ගොඩක් බැලුවේ අතුලාන්ත පිරිසුදුකම ඔවුන්ට ඕන වුණත් ඔවුන් බැලුවේ පිටස්තර ව්‍යවස්ථාවේ අනුව ධර්මිෂ්ඨකම. නමුත් අපි දන්නවා රෝම පොතට අනුව ව්‍යවස්ථාව කිසිම කෙනෙක් ධර්මිෂ්ඨ කළේ නැහැ. යේසුස් වහන්සේගේ ලේ විතරයි ධර්මිෂ්ඨ කළේ. ඒතර යේසුස් වහන්සේගේ පූජාවෙන් පස්සේ මොකද වුනේ මේ සභාව මුල් සභාව ඔවුන්ගේ ජීවන රටාව නැත්නම් ඔවුන් සමාජයේ ගනුදෙනු කරපු ආකාරය බොහෝ දුරට මේ එසීන් වරුන්ගේ ජීවන රටාවට සමානයි. වෙනස වුණේ එසීන් වරුන්ට නොතිබුණු යේසුස් වහන්සේගේ පූජාව ධර්මිෂ්ඨකම සභාවට ලැබුණා. ඒක තමයි ලොකුම වෙනස. හැබැයි උන්ගේ සමාජ ක්‍රමයේ ජීවන රටාව ජීවන ක්‍රමය එසීන් වරුන්ගේ ජීවන ක්‍රමයට ගොඩක් සමානයි. ඒතර කොහොමද මේ ජීවත් වුනේ? කිසිම විදිහකින් කිලුටු වුණේ නැහැ සමාජයේ තියෙන දූෂ්‍ය දේවල් වලින්. කිසිම විදිහකින්. ඔවුන් ඒ ආයත ගනුදෙනු කරා ඒ ආයත එක ගනුදෙනු මොකද ඒගොල්ලන්ගේ එසින් වරුන්ගේ එක නීතියක් තියෙනවා. සමාජයේ නැත්තම් මිනිසුන්ට ආදරය කරන්න. යේසුස් වහන්සේ කිව්වේ ඒකයි. ආදරය කරන්න. එකිනෙකාට ආදරය කරන්න, මනුෂ්‍යයට ආදරය කරන්න. එතකොට කොහොමද ආදරය කරන්නේ? Tamanට යම්කිසි කෙනෙකුට උපකාරයක් කරන්න අවස්ථාවක් වෙන වෙලාවෙදී, ඒ අයගේ යම්කිසි දෙයකදී අපි එයාට උපකාරයක් කරන සමාජයේ ඉන්නකොට අපි නැත්තම් මනුෂ්‍යත්වයක ඉන්නකොට අපි ඒ දේ කරනවා. හැබැයි ඒගොල්ලන්ගේ දේවල් වලින්, නොහැදලිවන්තයන්ගේ දේවල් වලින් අපි නැත්තම් සබාව කිලිටු වුණේ නැහැ. ඒක තමයි වෙන්නේ. අපි යමක් එයාට දුන්න මිසක් ඒ අයගේ කිසි දෙයක් ගත්තේ නැහැ. මම කතා කරන්නේ ඒගොල්ලන්ගේ සංස්කෘතිය දෙයක්වත්, ඒගොල්ලන්ගේ හැසිරීම් වල දෙයක්වත්, ඒගොල්ලන්ගේ සමාජ ක්‍රමයේ දෙයක්වත් කිසිම දෙයක් සබාව ගත්තේ නැහැ. හැබැයි සබාව යම් කිසි දේවල්
දායාද කරා සමාජයට. නැත්නම් මිනිස්යන්ට. ඒකම තමයි එසින්වරු කරේ. හැබැයි එසින්වරුන්ට එහා ගිහිල්ලා නැත්නම් එසින්වරුන්ගෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා යේසුස් වහන්සේ තුල ලැබුණා වූ ධර්මිෂ්ඨකම, ශුද්ධකම ආරක්ෂා කරගෙන දේව මාලිගාව කියන දේ. නුඹලා දෙවියන් ජීවමාන දෙවියන් වහන්සේගේ මාලිගාවයි. ඔබ දන්නා දෙසින්වරුන්ගේ ලිපිවල ක්‍රිස්තු පූර්ව 100 ගණන් නැත්නම් යේසුස් වහන්සේ ඉපදෙන අවුරුදු 100කට ඉස්සෙල්ලා ඔවුන්ගේ ලිපිවල සඳහන් වෙලා තියෙනවා, ඔවුන්ගේ ලියුම් වල සඳහන් වෙලා තියෙනවා අපි ජීවමාන දේව මාලිගාව විය යුතුයි කියලා. එසින්වරු දෙවියන් වහන්සේ ඒගොල්ලන්ව ලෑස්ති කරලා තිබුණා. මේ දෙවියන් වහන්සේ ආදරය කරන සෙනඟ, දෙවියන් වහන්සේට සලකන සෙනඟ, දෙවියන් වහන්සේගේ වචනය ඒ හැටියෙන්ම පිළිගත් සෙනඟ. හැබැයි ඒගොල්ලන්ට එක දෙයක් අඩුවක් තිබුණා. යේසුස් වහන්සේ. උන්වහන්සේගේ පූජාව. නමුත් උන්වහන්සේගේ පූජාව කරලා ඉවර වෙලා සභාව ස්ථාපිත වෙනවත් එක්කම මේ එසින්වරු දිය වෙලා ගියා. නැත්නම් ඒගොල්ලෝ විනාශ වෙලා ගියා. ඒගොල්ලන්ගේ සමාජ ක්‍රමය එදා ඉඳලා ජට වුණා. වැළලීලා තිබුණා. මේ අවුරුදු 30 40 50ක් යනකම්. දැන් තමයි ඒක එළියට එන්නේ. අන්තිම අවුරුදු 50 60 කාලෙදි තමයි දැනගන්නේ එසින්වරුන්ගේ ක්‍රියාකලාප ඒගොල්ලන්ගේ ජීවන රටාව මොකක්ද කියලා. ඒ ජීවන රටාවයි සභාවේ තිබිච්ච ජීවන රටාවයි අතර ලොකු වෙනසක් නැහැ. එකම වෙනස තමයි සභාව යේසුස් වහන්සේගේ ලේ වලින් පිරිසිදු වෙලා ධර්මිෂ්ඨකම අරගෙන යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම අරගෙන සමාජයට නැත්තම් ප්‍රකාශ වුණා ආලෝකයක් හැටියට. ඒතර ඒ ආලෝකය වෙන්න නම් අන්ධකාරයේ කුඩා දෙයක්වත් අප තුල තියෙන්න බෑ. ඒක තමයි 2 කොරින්ති පොතේ පාවුලතුමා කතා කරලා කියන්නේ. ඔවුන්ගෙන් වෙන්න ඒ දේවල් වලට හවුල් වෙන්න එපා. කිසිම විදියකින් අන්‍ය භක්තිකයන් එක්ක සම්බන්ධ වෙන්න එපා. අසමලෙස කියන්නේ මොකද? ඒගොල්ලන්ගේ මුකුත් ගන්න එපා. ඔයාගේ තියෙන ආලෝකය එයාට දෙන්න. නමුත් ඒගොල්ලන්ගේ අන්ධකාරය ගන්න එපා. මොකද යේසුස් වහන්සේට බෙලියල් එක්ක නැත්නම් යක්ෂයත් එක්ක කිසිම සහභාගීකමක් එකමුතුකමක් නැහැ. දේව මාලිගාවත් එක්ක නැත්නම් දේව මාලිගාවට රූපත් එක්ක කිසිම සම්බන්ධකමක් නැහැ. අන්න ඒක තමයි වෙන්න කියලා කියන්නේ. come out. බයිබලයේ කියනවා එළියට එන්න, ඔවුන්ගෙන් වෙන්ව සිටින්න. වෙන් වුණාම මං ඔබ පිළිගන්නවා. වෙන් වුණාම මං පිළිගන්නවා. හරි. මේ කතාවම තමයි පාවුලතුමා මේ 2 කොරින්ති 6 සම්පූර්ණ කතා කරලා කියන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අද සභාවට මේ දේවල් කියනකොට සභාව පිළිගන්නේ නැහැ. සභාවට පිළිගන්න බෑ. මොකද එච්චරට මේ වර්තමාන මේ ස්වභාවය නැත්නම් සමාජ ක්‍රමය එච්චරට අපේ තුළට රිංගිලා තියෙන්නේ. මම කැමති ජෙරමියා 8 වෙනි පරිච්ඡේදයේ කොටසක් කියවන්න. ජෙරමියා 8 වෙනි පරිච්ඡේදය. මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා මේ 21 වෙනි සතවර්ෂයේ වර්තමාන සමාජ ක්‍රමය තුල ඉඳගෙන මේව බලන්න එපා. මොකද අපි ඉන්නේ දියාරු වෙච්ච පාපිෂ්ඨ සොදොම් ගොමෝරාවටත් වඩා පාපිෂ්ඨ ලෝකයක. සමාජ ක්‍රමයක. කොම්ප්‍රොමයිසින් කිව්වහම ඒක කොම්ප්‍රොමයිසින් එකේ උපරිම. හරි. ජෙරමියා 8 දෙවියන් වහන්සේ කතා කරලා කියනවා අනාගතයේදී ජෙරුසලමට සිදුවෙන්න යන කාරණා කියලා. හරි. ජෙරමියා 8:1 දෙවියන් වහන්සේ කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක. ඒ කාලයේදී ඒ කියන්නේ ඉස්සරහට එන කාලයකදී වෙනස කියනවා යුදා රජවරුන්ගේ ඇටකටු ඔවුන්ගේ අධිපතීන්ගේ ඇටකටු පූජකයන්ගේ ඇටකටු හරි අනාගත වක්තෘන්ගේ ඇටකටු මේ කියන්නේ මේ වලල්ලා දාලා
මැරිලා වලලා දාලා ඒගොල්ලන් දි รา පත් වෙලා තිබෙන ඇටකටු ටික. හරි. ජෙරුසලමේ වැසියන්ගේ ඇටකටුද ඔවුන්ගේ සොහොන් වලින් එළියට ගෙනවිත්. හරි. දැන් මේ මැරිච්ච මිනිස්සෙක්ගේ ඇටකටු හරනවා කියන එක යුදෙව් මානසිකත්වයට අනුව භයානක දෙයක්. හරි. මේ දෙවියන් වහන්සේ කතා කරලා කියනවා යුදාහි කියන්නේ ජෙරුසලමින් රජවරුන්ගේ ඇටකටු මේ රජවරුන්ගේ අධිපතීන්ගේ අනාගත වක්තෘන්ගේ මෙන්න මේගේ ඇටකටු ඔක්කොම ගෙනල්ලා ඔවුන් ප්‍රේම කළා වූ. ඒ කියන්නේ මේ කතා කරන්නේ හොඳට හිටපු මිනිස්සුන්ගේ නෙමෙයි. හරි. මේ ලෝක ක්‍රමයක් එක්ක සම්බන්ධ වෙච්ච එහෙම නැත්නම් මේ අසම ලෙස සම්බන්ධ වෙලා දෙවියන් වහන්සේගේ දේ කොම්ප්‍රොමයිස් කරපු රජවරු ගැන මේ කතා කරන්නේ. අන්‍ය දෙවිවරුන් එක්ක සම්බන්ධ වෙලා ඒ කරපු අනාගත වක්තෘන් ඒ අය පූජකයෝ රජවරුන් අන්න ඒ අයගේ ඇටකටු වෙනලා මොකද කරන්නේ? ඔවුන් ප්‍රේම කළා වූ ඔවුන් සේවය කළා වූ ඇලුම් කළා වූ ඒ වගේම කියනවා ඔවුන් මේ පේන අසාගත්තා වූ নমස්කාර කළා වූ ඉර හඳ සහ මුළු අහසේ සේනාවන් ඉදිරියේ අතුරා තබනවා කියලා කියනවා. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද දන්නවද? මේ සූර්ය නමස්කාරය කරපු දැන් මම දන්නේ සූර්ය නමස්කාරය කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවද කියලා? සූර්ය නමස්කාරය කියන්නේ Hindu චාරිත්‍රයක් තියෙනවා අදටත්. ඒ Hindu එකට ආවේ මොහෙන්ජාරෝ නැත්නම් ඊට ඉස්සර ඉඳලා බබිලෝනියානු මේ කාලේ ඉඳලා ආපු නමස්කාර ක්‍රමයක්. සූර්ය නමස්කාර කරන එක ආරම්භ වුණේ Hindu එකේ නෙමෙයි. Hindu එක ආభాෂයට ගත්ත බබිලෝනියානු ක්‍රමයේ තුල ඉඳලා. එතකොට ඒ සූර්ය නමස්කාර නැත්නම් සූර්ය මංගල්‍යයන් තමයි මේ සමරන්නේ මේ අවුරුදු කියන්නේ තේ සූර්ය මංගල්‍යය. එතකොට ඒ කියන්නේ දෙවියන් වහන්සේ කියනවා තමන් ඇලුම් කළා වූ සේවය කළා වූ ඒ අනුව ගියා වූ පේන අසාගත්තා වූ নমස්කාර කළා වූ ඉර හඳ මුළු සේනාව ඉදිරියේ ඒවා අතුරා තබන්නවා. ඒවා එකතු කරන්නවත් බලගන්නවත් නොවේදී භූමිය මතු පිට කසලවන්නේ කියලා තියෙනවා. ඒක අදහස් කරන්නේ මොකක්ද දන්නවද? අදහස් කරන්නේ මේ සමහර දේවල් වැළලිලා හැංගිලා තියෙනවා. සමහර අපේ තියෙන සමහර දේවල් වැළලිලා හැංගිලා තියෙනවා. ජෙරුසලම සංකේතවත් කරන්නේ සභාව කියන එක මම ඊට ඉස්සෙල්ලා කියලා තියෙනවා. ජෙරුසලම සංකේතවත් කරන්නේ සභාව. ජෙරුසලම නිත සභාව ඇතුලේ වැළලිලා තියෙනවා ගොඩක් මේ සූර්ය නමස්කාර කරපු දේවල් එක පේන ක්‍රම මේ දෙවියන් වහන්සේ පිළිකුල් ක්‍රම හැබැයි ඒව වැළලිලා දැන් ඒව සාමාන්‍ය දේවල් බවට පත් වෙලා ඒක සාමාන්‍ය ඒක මේ මනුස්සයට පිස්සු මේක සාමාන්‍ය දෙයක් නේ අපේ ඉස්සර ආච්චිලා සීයලත් ඕවා කරන්නේ සභාව ඇතුලේ ඒ වගේ ඒව සාමාන්‍ය දේවල් වෙලා දැන් කිනා ඒව හාරලා ගන්න එළියට දෙවනසේ හාරලා ගන්න ඒක අපිට කියන්නේ නැහැ ගන්න කියලා උන්වහන්සේ ඒක කරන්නේ මේ දවස්වල වෙන්නේ ඒකයි මේ දවස්වල සභාවෙන් හාරලා ගන්නවා ඒ දේවල් එළියට අරගෙන ඒවා බලවන්නෙත් නැහැ මුකුත් කරන්නේ නැහැ ඔහි කුණු වෙන්න සලස්වලා කුණු වෙන්න හරි ඒක නිසා මේ ඒ අයගේ ස්වභාවය තමයි ඒ අය මේ දේවල් ඊට ආසාවෙන් කළා හරි ඒ නිසා දෙවියන් වහන්සේ කියනවා මොකක්ද දන්නවද? 4 වෙනි පදේ. ජෙරමියා 8:4. තවද ස්වාමින් වහන්සේ මෙසේ කියලා සේක්කයි ඔවුන්ට කියන්න. වැටෙන අය නැගිටින්නේ නැද්ද? නැතහොත් අහකට ගිය අය හැරි එන්නේ නැද්ද? වැටුණු අය නැගිටින්නේ නැද්ද කියලා දෙවියන් වහන්සේ. ඈත් වෙලා ගිය අය හැරිලා එන්නේ නැද්ද කියලා. මොකද මිනිසුන්ට එන්න කිව්වට මිනිස්සු එන්නේ නැහැ. ඒගොල්ලෝ මොකද දහන්නේ ඊළඟ පදේ පස්වෙනි පදේ මොකද්ද කියන්නේ? පස්වෙනි පදේ කියනවා ජෙරුසලමේ මේ සෙනග නිරන්තරයෙන් අහක්ව සිටින හැටියට අහක්ව ගියේ මක් නිසාද? ඔව්හු වංචාව තදින් අල්ලාගෙන අපි හැරෙන්නේ නැතයි කියනවා. වංචාව තදින් අල්ලා ගන්නවා ඒගොල්ලෝ. හරිද? දෙවියන් වහන්සේ කියනවා මේක වැරදි කියලා.
දෙවියන්වහන්සේ පෙන්වනවා සෙනඟ අත මෙන්න මේක වැරදි, මේ ක්‍රමේ වැරදි, මේක පේගන් ක්‍රමයක්, මේක සූර්ය නමස්කාරයක්, මේක වැරදි ක්‍රමයක්, මෙන්න මේ වගේ දේවල් තියෙන්න එපා, මේ අපි පිරිසිදු වෙන්න ඕනේ කියලා කියනකොට නෑ අපි මොකටද හැරෙන්නේ, මේ බලන්නකෝ දෙවියන් වහන්සේ අනුග්‍රහයනේ, ග්‍රේස් එක තියෙනවානේ, අපි ඉන්නේ ග්‍රේස් එකේනේ. එහෙම කියලා හැරෙන්නේ නැහැ. ඊළඟ පදේ 6 වෙනි පදේ මම ඇහුම් කන්දී ඇසිනි. දැන් දෙවියන් වහන්සේ කියනවා මම අහගෙන ඉන්නවා මේ සෙනඟ මොකද්ද කියන්නේ කියලා. නමුත් ඔව්හු යුතු ලෙස කතා කරේ නැහැ. ඒ අය හරි දේ නෙමෙයි කතා කරන්නේ දෙවියන් වහන්සේට. ඒගොල්ලෝ දෙවියන් වහන්සේට කියනවා ඒගොල්ලන්ගේ විදිහට හැරෙන්න කියලා. වර්තමාන සමාජයත් එහෙමයි. වර්තමාන සභාව එහෙමයි. වර්තමාන සභාවේ මම කියන්න මොකද්ද වෙන්නේ කියලා. සභාවේ අය මේ නායකයෝ ඔක්කොමලා දෙවියන් වහන්සේට කියනවා අපි ඉන්නේ 21 වෙනි සතවර්ෂයේ. අපි ඉන්න සමාජයේ දියුණු සමාජයක්. ඒ නිසා ඔයා හැරෙන්න අපේ විදිහට කියලා. මොකද ඒගොල්ලන්ට බෑ හැරෙන්න. ඒගොල්ලන්ට ඕනේ මේ ක්‍රමය තුල යන්න. දෙවියන් වහන්සේ හැරෙන්න මේගොල්ලන්ගේ විදිහට. ඒක තමයි අර්ථකථනය කරන්නේ. ග්‍රේස් එක. මේ අනුග්‍රහය. අනුග්‍රහය තුල ඕන කුණු හරපයක් කරතේ. ඒක තමයි ඒගොල්ලන්ගේ අදහස. මොනවා කළත් ග්‍රේස් නේ. අපි ග්‍රේස් එකේ. දෙවියන් වහන්සේ. උන්වහන්සේ එදත් අදත් හෙටත් එක සමානයි. කවදාවත් උන්වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක වෙනස් වෙන්නේ නැහැ ඔයාට ඕන විදිහට. ඔයා එක පිළිගත්තත් එකයි නැතත් එකයි. ඔයාට ඒකට කේන්ති ගියත් එකයි, ඔයා ඒකට සමච්චල් කරත් එකයි. දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක. ඒක නිසා උන්වහන්සේ කියනවා මම අහගෙන හිටියා. හැබැයි මේගොල්ලෝ කතා කරේ ඕන දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ අහන්නේ මොකක්ද දන්නවද? මං කලේ කුමක්දයි කියා තමාගේ දුෂ්ටකම ගැන පසුතැවිලි වෙන කෙනෙක් නැත. හරි? ඒගොල්ලෝ අහන්නේ මොකක්ද දන්නවද? අපි මොකද්ද කළේ? අපි මොකද්ද කරන වැරද්ද? මේක වැරද්දක් නෙමෙයි. දෙවියන් වහන්සේ ප්‍රේමයනේ. උන්වහන්සේ අපිට කියලා තියෙනවා මේ ආරක මේක අර්ථ කරගන්න මේ දා. ඔය ශාසනයකට එක තමයි උනේ. ඒ ශාසනයක කොම්ප්‍රොමයිස් කරන්න ගත්තා. දැන් ජෙරමියා මේක ලියන්නේ නබුකඩ්නේසර් ආක්‍රමණය කරන්න කලින්. නමුත් ඔය ස්වභාවය ඊශ්‍රායල් සෙනගගේ ඔය ස්වභාවය සම්පූර්ණ සෙනගක් හැටියට කවදාවත් වෙනස් වුණේ නැහැ. රෙම්නන්ට් එකක් නැත්තම් කුඩා කණ්ඩායමක් වෙනස් වෙලා ආවා මිසක් සමස්තයක් විදියට දෙවියන් වහන්සේගේ සෙනග පසු තැවුනේ නැහැ. ඒක තමයි යේසුස් වහන්සේට ඇවිල්ලා දේව මාලිගාව සුද්ධ කරන්න සිද්ධ වුණේ. නැත්නම් යුදා ආගමේ හිටපු ඔක්කොමලා හරියට හිටියා නම් එහෙම කරන්න වෙයිද? නෑ. ඒක නිසා යුදා ආගම කොටස් ගොඩකට වෙන් වෙලා තිබුණා යේසුස් වහන්සේන කාලේ. එක යුදා ආගමක් තිබුණේ නෑ. සදිසිවරු හිටියා, පරිසිවරු හිටියා, සෙලට්ස්ලා හිටියා. එසීන්වරු වෙනම හිටියා. සමාරිත කට්ටිය වෙනම හිටියා. තව එලිෆැන්ටින් කියලා කට්ටිය වෙනම හිටියා. තව ගොඩාක් කට්ටිය ඉඳලා ඒගොල්ලන්ට ඕන විදිහට ඒගොල්ලන්ට හරි කියලා හිතනද ඒගොල්ලෝ කරමින් හිටියා. ඒක තමයි යේසුස් වහන්සේ ඇවිල්ලා මේ අයව එකතු කළේ. නැත්නම් මේ අයවට හරියට පෙන්වුවේ. වාක්‍යano හැටියට. ඒක තමයි යේසුස් වහන්සේ සපදිසිවරුන්ට තරවටු කරා, පරිසිවරුන්ට තරවටු කරා, ගෝලයන්ට තරවටු කරා. හරියට පෙන්වන්න. මොකද විසිරලා හිටියේ කට්ටිය. කොම්ප්‍රොමයිස්. අදත් ඒ වගේ තමයි. අදත් සභාව කෑලි වලට කැඩිලා තියෙන්නේ. එක එක්කෙනාට ඕන දේවල් කරනවා. ඒ හැම දෙයකම බයිබලෙන් තමයි ඒගොල්ලෝ අර්ථකථනය දෙන්නේ. අමතක කරන්න එපා. සදිසිවරු විශ්වාස කරේ ටෝරා එක. පරිසිවරු විශ්වාස කරේ ටෝරා එක. යුදාගමේ ඔක්කොම විශ්වාස කරේ ටෝරා එක. අද ඒගොල්ලන්ට ඕන විදිහට අර්ථකථනය කරගත්තා ඒගොල්ලෝ. ඒගොල්ලෝ අහනවා මොකද කරේ වැරද්ද? මම මොකද කරේ? එහෙම කියනවා මිසක් දුෂ්ටකමෙන් ආපහු හැරෙන්නේ නැහැ. හරි.
අශ්වයා යුද්ධයට වේගයෙන් දුවන්නක් මෙන් ඔවුන් සියල්ලෝම තවුන්ගේ දිවීමට හැරිය. ජෙරමියා 8:6. අශ්වයා වේගයෙන් යුද්ධයට හැරී යනවා වගේ. එයා මොකද කරේ? වේගයෙන් තමුන්ගේ දුෂ්ටකමට හැරිලා ගියා. දුෂ්ටකමෙන් හැරී එන්න ඕනව තිබියදී දුෂ්ටකමට ඒගොල්ලෝ හැරිලා ගියා. දෙවියන් වහන්සේ කතා කරලා කියනවා පිරිසිදුකම, ශුද්ධකම අනිවාර්යයි. ශුද්ධකම නැතුව කිසි කෙනෙක් දෙවියන් වහන්සේව දකින්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔයාට හිට ගන්න ඕනේ නම් යහපත් ලෙස දෙවියන් වහන්සේගේ ආදරය සදාකාලිකව දකින්න ඕනේ නම් උන්වහන්සේ ශුද්ධව සිටින්නාක් මෙන් ශුද්ධව සිටින්න. ඔයාට ඕන විදිහට නෙමෙයි. ඔයාගේ අර්ථකථනයට අනුව නෙමෙයි. තව කවුරු හරි උගන්වපු මොලේට දාපු එක විදිහකට නෙමෙයි. වචනයේ දෙවියන් වහන්සේගේ වචනේ තියෙන ස්ටෑන්ඩඩ් එකට. අන්න ඒ විදිහට. ඒක නිසා තමයි උන්වහන්සේ කියන්නේ ඔවුන්ගෙන් එළියට එන්න. එළියට එන්න. අන්නේ එළියට ආවොත් මොනබෝ පිළිගන්න. වෙන වී සිටින්න. කිසිම අපවිත්‍ර දෙයක් අල්ලන්න එපා. අල්ලන්න එපා. අල්ලන්න බෑ අදහස් කරන්නේ අපින් ඇල්ලුවා විතරක් නෙමෙයි. ඒ කතා කරන විවස්ථාවන අල්ලන්න කියපු කතාවල් ගැන නෙමෙයි. නිකන්වත් ඒ පැත්තට යන්නවත් එපා. සම්පූර්ණ වෙන් වෙච්ච, ශුද්ධකමට වෙන් වෙච්ච, දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප වෙච්ච ජීවිතයක් ඇති කරගන්න. ඒකට මේ බ්‍රාහ්මණින්ලා වෙන්න ඕනේ නැහැ, කැලේට ගිහලා බණ භාවනා දෙන්න ඕනේ නැහැ. එසීම්වරු වගේ ගිහලා කාන්තාරයට යන්න ඕනේ නැහැ. අමතක කරන්න එපා, එසීම්වරු ජෙරුසලමෙත් හිටියා. ඒ ජෙරුසලමේදී එසීම්වරු ගාවට තමයි යේසුස් වහන්සේ ගියේ අවසාන රාත්‍රී භෝජනේ පවත්වා. එනිසා මේ අවසාන කාලේ මේ අන්තිම චර්ච් එකට යේසුස් වහන්සේ කතා කරලා කියන පණිවිඩය කන් ඇත්තේ අසාවා. ආත්මයන්න් වහන්සේම ඔබට කතා කරන්නේ. මේ පණිවිඩය ඔයාට තේරුම් ගන්න නම් ආත්මයන්න් වහන්සේට ඔයා සංවේදී වෙන්න ඕනේ. බුද්ධියෙන් මොලෙන් තර්ක කරලා මේවා තේරුම් ගන්න පුළුවන් කාරණා නෙමෙයි. ඔයා දාගෙන තියෙන සංග්ලාස් වලට අනුව, ඔයා දාගෙන තියෙන ඉගෙනගෙන තියෙන ඩොක්ට්‍රින් වලට අනුව, ඔයා ඉන්න චර්ච් එකේ ඩොක්ට්‍රින් එකට අනුව දෙවියන් වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. ඔයාට සිද්ධ වෙනවා දෙවියන් වහන්සේගේ ඩොක්ට්‍රින් එකට හැරෙන්න. ශුද්ධාත්මයන්න් වහන්සේම ඒ නිසා ඔයාට එළිදරව් කරලා දෙන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේ එළිදරව් කරලා දෙන දෙයට කන් විවෘත කර. ආත්මයන්න් වහන්සේ සභාවන්ට කියලා දෙයි. කන් ඇත්තේ අසාව. මරක් කියන්න තියෙන්නේ ඒක. යේසුස් වහන්සේ ළඟදී වෙනවා. උන්වහන්සේ ඉන්නේ ශුද්ධ මනාලියකට. කැලලක්, රැල්ලක් නැති මනාලියකට. කැලලක් හෝ රැල්ලක් තියනවද කියලා තීරණය කරන්නේ ඔයා නෙමෙයි. යේසුස් වහන්සේ. ශුද්ධාත්මයන් වහන්සේ. ඒ නිසා අහන්න. ශුද්ධාත්මයන් වහන්සේ. මගේ කැලලක් තියනවද? මට රැල්ලක් තියනවද? එයාගේ පාස්ටර්ගෙන් අහන්න එපා. අනාගත වක්තෘල ඉන්නේ අද ගොඩක් අනාගත අය. ඒගොල්ලන්ගෙන් අහන්න එපා. ශුද්ධාත්මයන් වහන්සේ. ශුද්ධාත්මයන් වහන්සේගෙන් අහන්න. ඔයාගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලද කියලා. ඔයා තීරණය කරන්න එපා. ශුද්ධාත්මයන් වහන්සේ. ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නේ ඔයාගේ ඇතුලේ. ඒ නිසා ඉස්සෙල්ලා මේ සම්බන්ධතාවය ඇති කරගන්න.
ඉල්ලන උන්වහන්සේගෙන් කතා කරන්න. මොකද යේසුස් වහන්සේ ඉන්නේ සුද්ධ මනාලියට. උන්වහන්සේ රැගෙන යන්නේ ඒ සුද්ධ මනාලිය. ඒ සුද්ධ සෙවණ. අපවිත්‍ර කිසි දෙයක් ඒ ස්ථානයට ඇතුල් වෙන්නේ නැහැ. ඒක ශුද්ධකමේ මාර්ගයයි. කිසිම අපවිත්‍ර දෙයක් ඒ කන්දට ඇතුල් වෙන්නේ නැහැ. ඒ ශුද්ධ කන්දේ ඉන්න පුළුවන් කාටද? අවංක සිත් ඇති දෙවියන් වහන්සේ ඉදිරියේ අවංකව තමන්ගේ වැරදි හදාගන්න කැමති යටහත් සිත් ඇති අය. මගේ ආඥාව ඔබ සියලු දෙනා මේ වචනේ අහපු සියලු දෙනා අඩුම ගානේ ඒ වගේ උන්වහන්සේගේ සලස්මට ඇතුල් වෙලා ඒ ශුද්ධකමේ මාර්ගයට ඇතුල් වෙයි. අපි ආඥා කරමු. ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා අපි ගැන මෙච්චර සලකන නිසා. ස්වාමිනී ඔබ වහන්සේ අපගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ අපගේ ගැලවුම්කාරය. ඒ වගේම අපගේ ස්වාමීන් වහන්සේ. නාසරත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී අපි ඔබ වහන්සේ ඉදිරියට ඇවිල්ලා ඒ ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨකමේ සලුව හැලඳ ගනිමින් ගැලවීමේ මාර්ගය තුල ගමන් කරමු. ඔබ වහන්සේගේ සලස්ම කැමැත්ත අපගේ ජීවිතවල ඉෂ්ට කරන පිණිස